අප්‍රේල් පළමුවන දින දියත් කළ චන්ද්‍ර ගවේෂණය අරමුණු කරගත් ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමේ නම කුමක්ද? ආටමිස් 2. ආටමිස් 2 මෙහෙයුම සඳහා යොදාගත් අභ්‍යවකාශ යානයේ නම කුමක්ද? ඔරායන්. ආටමිස් 2 මෙහෙයුමේදී එම යානය අභ්‍යවකාශගත කළ අභ්‍යවකාශ මධ්‍යස්ථානය කුමක්ද? කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය. පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගමන්ගත් ප්‍රථම කාන්තාව කවුද? ක්‍රිස්ටිනා කොක්. ජාත්‍යන්තර ප්‍රීමියර් ලීග් තරඟ සඳහා සහභාගී වීමට විරෝධතා නොමැති බවට වන ලිපියක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගගත් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? නුවන් තුෂාර. පසුගියදා යුක්‍රේන සටන් බිමේදී මියගිය යුක්‍රේන ජනපති විසින් වීර සෙබළ පදක්කම පැළඳ වූ සහ යුක්‍රේන හමුදාවේ අනදින නිලධාරියෙකු වූ මෙරට හමුදා සෙබළා කවුද? ලහිරු කාවින්ද හතුරුසිංහ. ඒඩන් බොක්ක සහ රතු මුහුද අතර පිහිටා ඇති ඉරානය විසින් අවහිර කරන බවට තර්ජනය කර ඇති සමුද්‍ර සන්ධිය කුමක්ද? බාබ් අල් මන්දාබ්. බැංකු පාලන පද්ධතියේ දෝෂ හේතුවෙන් රුපියල් බිලියන 13.2ක වංචාවක් වූ බවට අප්‍රේල් මාසදී අනාවරණය වූ බැංකුව කුමක්ද? NDB. වනස්පති ජාතික වැඩසටහන යටතේ අප්‍රේල් මාසදී නිල වශයෙන් රක්ෂිතයක් ලෙස නම් කළ අම්පාර දිස්ත්‍රික්කයේ වනාන්තරය කුමක්ද? සංගමන් කන්ද කාට්ටමඩු වනාන්තරය. අප්‍රේල් 8 ඇරඹි ඉරාන ඇමරිකා සටන් විරාමය සඳහා මැදිහත් වූ රාජ්‍ය කුමක්ද? පාකිස්තානය. ලෝක සෞඛ්‍ය දිනය සහ 2026 එහි තේමාව කුමක්ද? අප්‍රේල් 7. සෞඛ්‍ය සඳහා එක්වෙමු, විද්‍යාව සමග නැගී සිටිමු. ලෝක ක්‍රීඩා දිනය කවදාද? අප්‍රේල් 6. අප්‍රේල් 9 ඊශ්‍රායලය විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ලෙබනනයේ කවර සන්නද්ධ සංවිධානයකට එරෙහිවද? හිස්බුල්ලා සංවිධානය. අප්‍රේල් 10 වන දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වුවේ කුමන අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකටද? බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි. ජාත්‍යන්තර මානව අභ්‍යවකාශ පියාසර දිනය කවදාද? අප්‍රේල් 12. ඉරානය සමග සටන් විරාම සාකච්ඡා සඳහා ඇමරිකානු පාර්ශ්වයට නායකත්වය දුන් ඇමරිකානු වත්මන් උපජනාධිපති කවුද? JD වෑන්ස්. ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයට පත් කරන ලද මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩිකාව කවුද? චමරි අතපත්තු. අප්‍රේල් 12 වන දින වයස 92ක්ව සිටියදී මියගිය ඉන්දිය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනිය කවුද? ආෂා බෝස්ලේ. උසේන් බෝල්ට් සතු වූ අවුරුදු 20න් පහළ මීටර් 200 ධාවන තරඟ වාර්තාව අභිභාගිය නවක යොවුන් ක්‍රීඩකයා කවුද? ගවුට්. අප්‍රේල් 13 පත් වූ හංගේරියාවේ නව ජනාධිපතිවරයා කවුද? පීටර් මැක්ග්යාර්. ලෝක චිත්‍ර දිනය කවදාද? අප්‍රේල් 15. වසරේ කීර්තිමත්ම ඡායාරූප ශිල්පිනියට හිමි සම්මානය දිනාගත්තේ කවුද? සිට්ලාලි ෆැබියන්. අප්‍රේල් 20 දිනට වූ වාර්තා අනුව ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ කවුද? ගෞතම අදානි. මෙරට වත්මන් බලශක්ති අමාත්‍යවරයා කවුද? අනුර කරුණාතිලක. මිනිස් භාෂාවට සමාන සංවේදන හඬක් ඇති
තල්මසුන් වර්ගයේ කුමක්ද? මන්ද තල්මසුන්. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ 15 වන අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කරන ලද්දේ කවුරුන්ද? ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕජි දයාරත්න බණ්ඩා. අප්‍රේල් 21 ආරම්භ සාමය සඳහා වූ පාගමනෙහි මූලිකත්වයෙන් සිටින හිමියන්ගේ නම කුමක්ද? වියට්නාමයේ ප්‍රඥාකර හිමියන්. එම ගමන සංකේතවත් කරමින් මෙරටින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලද්දේ මොනවාද? බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා සහ ශ්‍රී මහා බෝධියේ පූජනීය බෝධි අංකුරයක්. ශ්‍රී ලංකා පොලිසිය හා මෙරට බාලදක්ෂ සංගමය එකතුවෙන් පිහිට වූ නව බාලදක්ෂ අංශය කුමක්ද? ශ්‍රී ලංකා පොලිස් බාලදක්ෂ අංශය. ලෝක පොත් දිනය කවදාද? අප්‍රේල් 23. ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස අප්‍රේල් 25 නිලවරණයෙන් පත් වූයේ කවුද? අසංග සෙනවිරත්න මහතා. ලෝක සාම පාගමනට සමගාමීව රක්ෂිත ලෙස නම් කළ වනාන්තර දෙක මොනවාද? මාතලේ දිස්ත්‍රික්කයේ නුගගහ මුලයායවත් වනාන්තරය, කෑගල දිස්ත්‍රික්කයේ පදිය ගම්පැලැල්ල වනාන්තරය. අප්‍රේල් 22-30 දක්වා 6 වන ආසියානු වෙරළ ක්‍රීඩාවල පැවැත්වෙන්නේ කොහෙද? චීනයේ සැන්යා නුවරදී. අප්‍රේල් 28 දින ඔපෙක් සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වූ රාජ්‍ය කුමක්ද? එක්සත් අරබ් එමිරාජ්‍ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත් කරන ලද්දේ කවුද? ඉරානි වික්‍රමරත්න මහතා. අප්‍රේල් 29 මිය ගිය මෙරට ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරු කවුද? සිරිසුමන ගොඩගේ මහතා. ජගත් මිහිතල දිනය කවදාද? 2026 තේමාව කුමක්ද? අප්‍රේල් 22 යෝධා මිනිස් බලයක් රැකගනිමු මිහිතලයක්. මෙවර පැවති ඓතිහාසික බොස්ටන් මැරතන් තරගයේ කීවෙනි වරංගයද? 130 වැනි. ඔබ මුහුණ දීමට නියමිත සියලුම තරඟ විභාග කටයුතු තුළින් ජයග්‍රහණ හිමි වේවා.